මිනිස්සු නෝන්ඩියට hina වෙනව නේද පුතා? එයයි උඹට මුකුත් බෑ කියලා හිතලා. උඹ මහන්සි වෙලා දේවල් ගොඩනගාගත්ත දවසට උඹ කරපු දේවල් ටික අරගෙන ගිහින් ඒ නෝන්ඩියට hina වෙච්ච මිනිස්සු ගාවට ගිහිල්ලා පෙන්නලා අත්තට අත දීලා ඉන්න ඕනේ. උන්ට තේරුම් කරන්න ඕනි බල නෝන්ඩියට hina උනේ වැරදි මිනිස්සුන්ට කියලා. අද යම්කිසි කෙනෙක් ඔයාට මොනාහරි දෙයක් බෑ කියලා hina වෙනව නම් ඒකට දුක් වෙලා වැඩක් නෑ පුතා. ඔයා ඒ මිනිස්සු කරන්න බෑ කියලා හිතන දේවල් එයාලට හිතාගන්නවත් බැරි මට්ටමට කරලා පෙන්නන. හැබැයි එදාට මං අර කලින් කිව්වේ අත්තට අත දීලා මෙන්න කරපු දේවල් ටිකත් පෙන්නන. බාගෙට දන්න මිනිස්සු තමයි හැමතිස්සෙම අපිත් එක්ක ඇරියස් හදාගන්නේ. අපිව හොඳටම දන්න කවුරුවවත් හෝ අපිව දන්නේම නැති මිනිස්සු කවදාකවත් අපිට ගහන්නේ නැහැ. බාගෙට සෙට්ලා ඉන්න බාගේ අයව තමයි ගහන්නේ. ඔය ගල් ගහන සීමාව ළමයි එක සීමාවක් දක්වා විතරයි වදින්නේ. ඔය සීමාව තරණය කරන එක තමයි අමාරුමත්. හේතුව ගල් ගහන එකම තමයි. පුළුවන් තරම් බාධක දීලා බලනවා වට්ටන්ට. ඒක තමයි හේතුවත්. මෙහෙම පිහියෙන් අයිනා වගේ කියන වචනය පවා අපේ ගමනට බාධාවක් නෙමෙයි. අපිව ගොඩ හිතනවනේ. අන්න ඒක තමයි නොකරන්න ඕන. දියුණුවට අත්‍යවශ්‍ය වෙන්නේ දියුණුව පතන මිනිස්සු විතරයි. ඒක නොපතන මිනිස්සු දියුණුවට අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා ගල් ගහන අයට ගල් ගහන්න දෙන්න. කාගෙන මේ දුර තරණය කරන්න. ඔයාලගේ ජීවිතේ එක සීමාවකට එහායින් උඩට ගියාට පස්සේ ඔය ගහන ගල් ආයෙ වදින්නේ නැහැ. බාගේ මිනිස්සුන්ට ඔයාලා වටන්න බෑ. ගහන ගල් ආයෙම වැටෙන්නේ යාළ ගොළුවටම තමයි. ඔයාලා ඊට උඩට ඇවිත්. ඒ නිසා කාගෙන උඩටම යන්න. මැද රැඳෙන්න එපා. තයක්වත් නැතුව හිටිය විදිහ මතක් කරලා සතුටු වෙන්න පුළුවන් තත්වෙට එනකන් මහන්සි වියන් පුතා. හැබැයි එහෙම වෙච්ච දවසට කියන දේවල් වලට වඩා අඩුවෙන් පෙන්නපන්. දන්න දේට වඩා අඩුවෙන් කතා කරපන්. හේතුව දුක හිතෙයි. කාටද? උඹට මුකුත් නෑ කියලා මගදී ඇතෑරලා ගිය මිනිස්සුන්ට. තේසයක් ඉස්සරහා පුටුවක් තියාගෙන පාඩම් කරන එක අමාරු නෑ බං. ජීවිතේ අනිත් දේවල් ටික තරන්න බැරි තරම් අමාරුයි. ඕන්නම් අම්මගේ තාත්තගේ මූණ බලපන්. ඊළ ඒ මිනිස්සුත් එක්ක පැය භාගයක් කතා කරා ජීවිතේ කොච්චර අමාරුද කියලා දැනගන්න. මේ පාඩම් කරන එක ලේසි බොල. පාඩම් කරන්න ඔළුව හදාගත්ත දවසට බානාගතේ මිලියන ගණන් හොයන මිනිස්සෙක්. බානාගතේ පට්ට අධ්‍යාපනික පට්ට ගුණාත්මක මිනිස්සෙක්. ඔයාගේ පෞරුෂය හැදෙන්නේ පොහොසත්කමට වඩා අධ්‍යාපනයත් එක්ක. ඒකට ඔයා අද පුදුවේ ඉඳගෙන පාඩම් කරන හැම තප්පරයක්ම විනාඩියක්ම බලනවා. කරලා මහන්සියක් කරනවා. මං කරපු දෙයක් මම කියන්නේ පාඩම් කරලා මහන්සිය ආවම වත්තේ ඇවිදිනවා. ඕ පේර ගස්සේ දැකලා ඉතින් අසහු වෙනවා ඒක එදාට. දැන් සමහර ගස් අම්මට උඩ ඉන්නේ කොහෙන මහෝගනි ගහක්. වත්තේ තිබිලා. ඒ ඇයි පොඩි කාලේ තිබිලා දැකලා තියෙනවා. මේක ලොකු වෙලා. ඊට පස්සේ ඉතින් ඒව දැන් බල බල වත්තේ ඇවිදින ගමන් අන්න ඒ වෙලාව ප්‍රයෝජනට ගන්න තමන්ගේ අනාගතය ගැන සුබසිත මේ පාඩම් කරන වෙලාව නෙමෙයි මේක කරන්නේ. ඒකනේ මේක ඒ ඉලක්කයට යන්න දෙන පාර. ඒ පාර කපන්නේ කියලා පාර ඒ වෙලාවේ මනෝපාරවල ගහලා හරියන්නේ. ඒ හැර නිකන් ඉන්න වෙලාවල් වල දැන් ඔයතර බස් හෝල්ට් එකක තියෙනවා. බස් හෝල්ට් එකක ඉන්නකොට ඔන්න ඉගෙන ගත්ත යමක් පාඩම් කරලා ඒ අතර දැන් කල්පනා කරන දැන් මේ ඒගොල්ලන්ගේ ඉලක්ක අනිත් පැයට පුළුවන් මම මෙඩිසින් යනවා මම දැන් මෙහෙම දොස්තර මාත් එක්ක වෙනවා. ගමේ මිනිස්සු අතර මට ගරු කරාවි. නේද? කතාව ඒකනේ දැන් දොස්තර මාත් ගරු කරනවානේ. දැන් අනිත් වෘත්තීන් එහෙම තමයි. හරිද? නමුත් අපි ලොකු කරුත්තෙක් තියෙනවනේ ආ දොස්තර කෙනෙක්. එහෙමද? අපි අහන්නේ නැහැ නේ ආ ලෙඩේද කොච්චර දෙයක්ද කියන්නේ. අපි අහන්නේ අරගනේ. ඒ නිසා මේ ඔය දරුවෝ එහෙම වෙන්න ඕන. අනිත් ඒවට ඇබ්බැහි වෙලා ඉන්නෝ වගේ. පුතා පඩම් කරන්න ඇබ්බැහි වෙලා නම් ඉන්නේ මාරාතල්ලේ පුතේ. ඔයා ලව් කරන්න මෙතන ගොඩක් කිව් ඉන්නවා ප්‍රේම සම්බන්ධතා තියෙන, පෞල් පන්සල් වෙලා ඉන්න අම්මලා තාත්තලා වගේ හැසිරෙන. එimhe ආදර සම්බන්ධතාත් එක්ක ජීවිතේ හැමදේම තීරණය කරනෙව ඉන්නවා. ඒතකොට ඔයා ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ. යාව හිත උදේ දකින්නකන් ඔයාට රැට නිින්ද යන්නේ. එයා ගුඩ් නයිට් මැසේජ් එක දාලා නැතුව එයාට නිින්ද ගියාට පස්සේ ඔයාට දුක වැඩි, වේදනාව වැඩි. එහෙම මිනිස්සුන්ට ඇබ්බැහි වෙනවා වගේ ඔයා පාඩම් කරන්න ඇබ්බැහි වෙලා නම් ඔයාට දැන් උණ හැදිලා ඇඟට අමාරුයි. ඔයා රෑ නිදා ගන්නවා පාඩම් නොකර. ඔයාට හිතට මාර දුකයි. අරයා ගුඩ් නයිට් කිව්වේ නෑ වගේ පාඩම් නොකර නිදා ගන්න එක ගැන ඔයාට මාර වේදනාවක් දුකක් දැනෙනවා. ඒක ඔයා මාර විදිහට වැඩ කරනවා පුතේ. හිතන්න ඔයා ලයිෆ් එකේ ඔයා ඇබ්බැහි වෙලා ඉන්නේ පාඩම් කරන්න නම් මේ පරම්පරා කීයක් ගොඩ යනවද ළමයි. දැන් ඔබට මා කියන තර්කය නෑ සර් වැරදි කියන්න බෑනේ. ඔයා දන්නෝ මේක හරි බව. ඔයා දැන දැන තමයි වැඩ නොකරන්නේ.